රුපියල් 100කට සෝප් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒකත් නිකන් සෝප් එකක් නෙවෙයි ස්ක්‍රබින් සෝප් එකක්. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාට මතක ඇති මම මගේ කොණ්ඩේ වවා ගන්න පාවිච්චි කරන හෙයා ඔයිල් එක ගැන කරපු වීඩියෝ එකේදී ස්ක්‍රබින් සෝප් එකක් පෙන්නුවා. මම ඒක අලුතෙන් ගත්තේ. යූස් කරලා බලලා හොඳයි නම් රිසර්ච් කියන්නම් කියලා. ඒක හොඳයි විතරක් නෙවෙයි ඒක ගැන වීඩියෝ එකක් කරනවා විතරක් නෙවෙයි මේ දැන් දෙවනි පාරටත් ඕඩර් කරලා මම මෙයාලගේ දෙවනි ඕඩර් එක පාවිච්චි කරන ගමන් ඉන්නේ. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක බොඩි එකේ ඩෙඩ් ස්කින් බිල්ඩ් අප් එක වැඩි. පොඩි වෙලාවක් එළියේ හිටියත් කුණු දූවිලි අපේ ඇඟේ එකතු වෙනවා. එහෙමයි කියලා ඉතින් හැමදාම අපිට සාමාන්‍ය ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න බෑනේ. ස්කින් එක ඩැමේජ් වෙනවානේ. හැබැයි අපි ස්ක්‍රබින් සෝප් එකක් පාවිච්චි කරනවා නම් අපේ ස්කින් එක ඩැමේජ් කරගන්නේ නැතුව සාමාන්‍ය සෝප් එකක් පාවිච්චි කරනවට වැඩිය හොඳට ස්කින් එක ක්ලීන් කරගන්න පුළුවන්. ඒ සෝප් එක මාර ක්වොලිටි පොඩ්ඩක්වත් ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. මේක පාවිච්චි කරද්දී තේරෙනවා ලැදර් වෙන විදිහත් එක්ක එහෙම හරි ක්වොලිටි කියන එක. ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන්නේ. මාරම හොඳයි. හොඳට ස්කින් එක ක්ලීන් වෙනවා කියලා දැනෙනවා. සහ ඔයාලා මේක පාවිච්චි කරාට පස්සේ දැනෙන විදිහ ඒක මරු. මම ඒගොල්ලන්ගේ රුපියල් 500ට තියෙන 5 pack එක තමයි ඕඩර් කරේ. වීඩියෝ එකේ තියෙන සෝප් 4යි. එකක් දැනටමත් පාවිච්චි කරලා ඉවරයි. මොරින්ගා, සැන්ඩල්වුඩ්, ටර්මරික්, වෙනිවල් සිනමන් කියන සෝප්ස් වර්ග 5 තමයි මම ගත්තේ. මෙන්න මෙහෙම තමයි ඒ සෝප්ස් එන්නේ. මං තව පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා මේ සෝප් එකෙන්. ඉතින් ඔයත් අවුරුද්දට gift ගත්තී budget restrictions එහෙම තියෙනවා නම් මම මේ කරන්න යන වැඩේ ඔයාලට try කරලා බලන්න පුළුවන්. රුපියල් 100යි වෙන්නේ එක සෝප් එක. රුපියල් 500යි 5 pack එක වෙන්නේ. අවුරුදු කාලේ අපි තෑගි දෙනවානේ. ඉතින් මේ වගේ set එකක් මම order කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට එකක් මගේ පර්ස් එකට තට්ටු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ මාර ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නේ. එතකොට බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න ඕන කෙනෙක්ට gift කරන්න පුළුවන්. අර මම use කරලා දාන්න හින්දා හොඳයි කියලා ඒ තියෙන ට්‍රස්ට් එකත් එක්කලා මට තව කෙනෙක්ට ඒක දෙන්න පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක මම තව ඕඩර් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයා මේ ප්‍රොඩක්ට්ස් try කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක දැකලා ඔයා මේ ප්‍රොඩක්ට් එක යූස් කරත් එහෙම අනිවාර්යයෙන්ම ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න ඕන වගේ එක්ස්පීරියන්ස් එක ගැන. හරිද? එහෙනම් ගිහින් එන්න. බයි බයි.